2026 මැයි සිට ලෝ ප්‍රකට PayPal ජාලය භාවිතා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. සිංගප්පූරුවේ ලියාපදිංචි PayPal Private Limited ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන බව පවසයි. මේ අනුව දැනටමත් ලංකාවේ ප්‍රධාන බැංකු තුනක් වන ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව ඔවුන්ගේ නිල හවුල්කරුවන් ලෙස කටයුතු කරන අතර ඒ හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ. PayPal එනු ඩිජිටල් ගෙවීම් වලදී වඩාත්ම හඳුනාගත් සහ ඉහළින්ම සිටින ආයතනයක්. ඒ කියන්නේ the most recognizable name in digital payments. ඒ වගේම ඔන්ලයින් ගෙවීම් වලදී වඩාත් ජනප්‍රියතම වේදිකාවක් බවට PayPal පත් වී තිබෙනවා. PayPal භාවිතා කිරීම වාසිද නැත්නම් අවශ්‍යද? ඒ ඔබේ පුද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැලපෙනවද? PayPal කියන්නේ 90 දශකයේ අගභාගයේ සිට පැවතෙන ඩිජිටල් මුදල් පසුම්බියක් සහ මාර්ගගත ගෙවීම් සකසනයක්. මේ විනයට එය ලෝකයේ වඩාත් බහුලව භාවිත වන මූල්‍ය මෙවලමක් බවට වර්ධනය වී තිබෙනවා. කොතරම්ද කියනවා නම් මිනිසුන්ට අද එය රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ලබාගත හැකි අතර මුදල් වර්ග 25කට වඩා සහාය දක්වන අතර ගෝලීය වශයෙන් මිලියන 400කට අධික ජනතාවක් විසින් භාවිත කරනු ලබන බව හඳුනාගෙන තිබෙනවා. ඔබ අන්තර්ජාලය හරහා සාපු සවාරි ගියත් මිතුරෙකුට මුදල් ලැබීම හෝ ඊ-වාණිජ්‍ය වෙළඳසැල කළමනාකරණය කළත් PayPal ඔබට සහාය වීමට හැම විටම සූදානම්. ඒ සඳහා සියලුම පහසුකම් PayPal වල අඩංගුයි. PayPal භාවිත කිරීමේ වාසි 5ක්. 1. PayPal අන්තර්ජාල බැංකු ගිණුමක් ලෙස භාවිත කිරීමට අංක 1 හේතුව වන්නේ ඔබට ගනුදෙනු කිරීමට හෝ මුදල් ලබා ගැනීමට හෝ යමෙකුට ගෙවීමට අවශ්‍ය වන්නේ ඔබේ විද්‍යුත් PayPal ලිපිනය පමණයි. ඔබට බැංකු ගිණුම් බෙදා ගැනීමට අවශ්‍ය නැති අතර ඔබේ අන්තර්ජාල හරහා ගනුදෙනු කරන විට ඔබ ආරක්ෂිතයි. අංක 2. ඔබට PayPal හරහා වෙළඳ නාම සමග ඒ කියන්නේ බ්‍රෑන්ඩ් සමග සහ සමාගම් සමග අනුබද්ධ අලෙවිකරණය හරහා ගෙවීම් කළ හැකි වීමයි. අංක 3. ඔබ ගනුදෙනු කරන විට ඔබේ බැංකුව ඔබේ වාර්තා, ඔබේ මූල්‍ය ප්‍රකාශන සහ අනිකුත් සියල්ල පෙන්වයි. PayPal ඔබේ මුදල් ලබා ගන්නේ කොතනින්ද, ඔබේ ගනුදෙනු යන්නේ කොතනින්ද, සතිපතා වාර්තාවල සිට මාසික වාර්තා දක්වා වාර්තා පෙන්වීමට සියලු පහසුකම් පෙන්වමින් තවත් පියවරක් ඉදිරියට ගොස් තිබෙනවා. ඔබට අවශ්‍ය වාර්තාවක් කුමක්වත් ඔබට අනිවාර්යෙන් PayPal භාවිත කළ හැකි. බදු හේතුන් මතද ඒ ඔබට ඔබේ බද්ද ගොනු කිරීමට සහ ඔබට බදු ගොනු කිරීමට අවශ්‍ය ඕනෑම තොරතුරු PayPal වලින් ඒ විස්තර ලබාගත හැකි. අංක 4. පුණ්‍යායතන සඳහා පරිත්‍යාග donations. ඔබ කිසියම් පුද්ගලයෙකුට ආයතනයකට මුදල් පරිත්‍යාග කරනවා නම් ඒ සඳහා PayPal ආරක්ෂිත ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි. PayPal අන්තර්ජාලය හරහා සෑම තැනකම පාහේ පිළිගනු ලැබේ. එය ඇදහිය නොහැකි තරම් පහසු කරයි. භාවිත කිරීමට පහසුයි. විශේෂයෙන්ම ප්‍රධාන ඩිජිටල් වේදිකා වන Android, iOS සහ Windows වැනි ප්‍රධාන වේදිකා සමග හොඳින් ඒකබද්ධ වී ඇත. තවත් මෙවැනි වීඩියෝකින් නැවත හමු වෙමු. ස්තුතියි. සුබ දවසක්.